2015 මම ජාතික විද්වත් සංවිධානයට සම්බන්ධ වෙලා සමාජ සේවා කටයුතු ආරම්භ කළා. ඉන්පසුව 2017-18 වන විට ජාතික ජන බලවේගය පිහිටවන එකේ මූලික සමාජික වශයෙන් කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ඒකල 2019 මා පළවෙනි වතාවට මොරටුවේ සංවිධායක වශයෙන් ඇවිල්ලා ඡන්දය ඉල්ලන අවස්ථාවේ ඇත්තටම මේ මොරටුව කියන ආසනය පිරිසුදු බින්කඩක් අල්ලන් හිටියේ ජනතා යුක්ත පෙරමුණේ නිශාන්ත ප්‍රතිරන් සහෝදරය ඇතුළු පිරිසට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් විසින් අවශ්‍ය මඟ පෙන්වීම මට කළා. නිශාන්ත ප්‍රතිසහෝදරය ගත්තොත් අපේ එතකොට ප්‍රභාෂණී සහෝදරිය වගේ තව සහෝදරයෝ කීප දෙනෙක් ඉන්නවා. අපි පළවෙනි ඡන්දෙදි ඡන්ද 3500යි 2019. ඉන් පසුව ධෛර්යයෙන් යුතුව අපේ පණිවිඩය පුද්ගලයන්ට ඇහෙනකල් අපි කියන්න ඕන හර්ෂණ. මෙන්න මෙහෙමයි යන ක්‍රමය. ඔබලා නොදැක්කාට මොරටුවේ ප්‍රධාන සංවිධායක වශයෙන් මම ඔබලා දැක්කාට කැමරාව ඉදිරියේ හැම විටම ත්‍රිය පිටපස්සේ හිටියේ අපේ නිශාන්ත ප්‍රතිලාන් සහෝදරයා ඇතුළු පිරිස. ඔහුගේ මඟ පෙන්වීම නායකත්වයක් තන් අද ජාතික ජන බලවේගය කියලා එකක් මොරටුවේ නැහැ. ඔබට മന്ത്രിවරයෙක් හෝ ඇමතිවරයෙක් නැහැ. මම මේ ටික කියන්නේ හේතුව මේකයි. දැක්ම සහිත විවසීමෙන් ගිය මේ කණ්ඩායම තමයි අද මේ ඉන්න ඔබලා ඔක්කොම මෙතන රැස් කළේ. ජාතික ජන බලවේගයේ සංස්කෘතිය අනුව ඔබලා කිසි කෙනෙක් මෙතනට ඇවිල්ලා අපේ රස්සා ඉල්ලන්න, පර්මිට් ඉල්ලන්න, ළමයට ස්කෝල් ඉල්ලන්න ආවේ නැහැ. අපි ගම පුරාම ඇවිදලා එක්කෙනාට කතා කරලා ඔව් සහෝදරයා මේ ගම හදමු, අපි එකතු වෙලා මේක කරමු. අන්න එහෙම හිතලා තමන්ගේ අදහස මල්පල ගැනීම නිසා තමයි මෙතනට ආවේ. ඒක බෙදා ගන්න. එහෙමනම් මෙච්චර කාලයක් අපිට ගැටලුවක් තිබුණා. මොකද්ද? මිනිසුන්ට දැනන වෙනසක් කරන්න නම් බිමේ බලය අපිට තියෙන්නට ඕන. മന്ത്രി ධූරය හොඳයි, ඇමති මණ්ඩලය හොඳයි, විධායක ජනාධිපති ක්‍රමය ඕනේ. නමුත් ඕගලන්ගේ එදිනදා මූලධන ප්‍රශ්න වලින් 80% තියෙන්නේ මේ පළාත් පාලන ඈතේ. ඉතින් වසර 27කට අධික කාලයක් නාගරික මන්ත්‍රීව ඉඳලා ඊට වඩා වැඩි කාලයක් මොරටුවේ පොදු ජනතාව පීඩිත ජනතාවත් එක්ක වැඩ කරලා ඔවුන්ගේ හැඟීම් අඳුනන නිශාන්ත ප්‍රතිලාන් සහෝදරයාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම හැර මොරටුවට තව කවුද උනේ? වෙන කිසිවෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබලා හිටපුවාම ඇති. ඒ වගේම අර අපේ ලේකම්තුමා කිව්වා වගේ කාලය වෙනස් වුණා, මිනිසුන්ටත් වෙනස් වෙන කාලය ඇවිල්ලා. අපේ ප්‍රධාන ලේකම්තුමා අපිට වඩා පියවර කීපයක් ඉදිරියට ගිහිල්ලා කියනවා කාලය වෙනස් වුණා, වැඩ කරන්න ලෑස්ති වෙන්නේ කියලා. ඒකට මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. මක්නිසාද දැන් ඉවරයි. මේ කලින් කතා කරා මම හිතන්නේ කතික මහත්තයෙක් മന്ത്രിවරයෙක් කිව්වා 2006 ඉඳලා 2023 නකල් මොරටුව සංවර්ධනය කරපු කතාවක්. මොරටුව කෙසේ වෙතත් හිටපු නගරාධිපතිගේ බැංකු account සංවර්ධනය වුණා. හිටපු නාගරික මන්ත්‍රීලා තමන්ගේ account සංවර්ධනය කළා. මිනිස්සු හොරා කෑව, විනාශ කරා, මොරටුව රීරිමාස්තික හොරා කෑව. තාමත් ලැජ්ජිතව බයික් එක ඉස්සරහට වෙලා ගිහලා අපි කරා. පිස්සු නැත්තම් ෂෝක්. සහෝදරිය විහිළු කරන්න ලැහැත්ති වෙන්න එපා. ඕගොල්ලෝ ඔච්චර හොඳට කරා නම් මොරටුවේ මිනිස්සු ඕගොල්ලෝ ගෙදර යවලා අපි වගේ ඉන්නේ නැහැ. මේ රට අයිති, මේ ගම අයිති මොරටුවේ ජනතාවට, මොරටුවේ සහෝදර සහෝදරයන්ට, දුර පුතාලට, මාමලට, දැන්දලට මිසක් කාලකන්ණි හොරා කරන දේශපාලනඥයන්ට නොවේ කියන එක තරේ කියා හිටෝ අපි. ඒ වගේම තව ඉදිරියට කවුරුහරි හිතනවා නම් මහජන මුදල් වංචා කරන්න, මහජන මුදල් හොරා කරන්න අපේ නිශාන්ත සහෝදරයාගේ නායකත්වය යටතේ ඒකට ඉඩ වෙන්නේ නැහැ. ඔහුගේ වැඩට බාධා කරනවා නම් ලේකම්තුමනි ඕන වෙලාවක කියන්න, මේ රටේ හොඳක් කරන්න බාධා කරනවා නම් පොලිසියත් අල්ලස් එකත් පැය 24 හරි මෙතන තියලා මේ හොරු ටික මෙතනින් පන්නනවා කියන කාරණාව ඉස්සරහට කියන්නට ඕන. තා දුරට මිනිස්සුන්ට මේක ඉඩ ගන්න බෑ. අන්න ඒ දෙයට ජනතාවනි, අන්න ඒ දෙයට අපිට සහාය දෙන්න. අන්න ඒ දෙයට අපිට සහාය දෙන්න. ඒ දෙයට සහාය දෙන්න. මාව සමේ මෙහෙම කියන්න. වැඩක් කරද්දී අවශ්‍ය වෙන කරුණු දෙකක්. විශ්වාසය සහ ඉවසීම. විශ්වාසය කියන්නේ මොකද්ද? තමන්ගේ මේ පණිවිඩය ඇතර මගේ മന്ത്രി සහෝදර සහෝදරියන්ට විශ්වාස කරන්න තමන්ගේ කණ්ඩායම, විශ්වාස කරන්න තමන්ගේ අරමුණ, විශ්වාස කරන්න ජාතික ජන බලවේගය, අපේ පොදුකම, එකට යන අරමුණ. ඒ විශ්වාසය මොහොතකටවත් කැඩෙන්න දෙන්න එපා. දෙක, ඉවසීම. ඉවසන්න. මඩ එයි, නින්දා එයි, හොරකම් කරන්න බැරි වෙන ප්‍රතිවාදී අපිව කලබල කරයි, ඉක්මනට කරන්න කියයි. ඉවසන්න.
ඉවසීම කොහොම හරි තියාගන්න. ඕනම ප්‍රශ්නයක් සාකච්ඡාවෙන් සහෝදරත්වයෙන් විසඳන්න බැරි දෙයක් නෑ. මිනිස්සුන්ට කන් දෙන්න මං කියන්න ඕනේ නෑ ඔබලා ඒ දේ කොහොමත් කරනවා. ඒක නිසා මගේ අවසාන ඉල්ලීම තමයි මේ මොරටුව මේ අවුරුදු 4 අපි ගොඩ දාන්න ඕන. මොරටුවේ මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන්න ඕන. මොරටුවේ මිනිස්සුන් සන්තෝෂයක් ගේන්නට ඕන. වෙන අරමුණක් අපට තියෙන්න විදියක් නෑ.